හෙලෝ හෙලෝ කොහොමද ඔයාලට? අද අපි බිත්තර වලින් රසම රස කෑමක් හදමුද? ඔව් ඉස්සෙල්ලාම බිත්තර ටික තම්බ ගන්න ඕනේ. ඒ වගේම තක්කාලි ටිකත් මේ වගේ තම්බ ගන්න ඕනේ. තක්කාලි ටික තම්බුනාට පස්සේ මේ වගේ සුද්ධ කර ගන්න ඕනේ. දැන් තක්කාලි ටික කපාගෙන පැත්තකින් තියාගන්න. දැන් බිත්තර ටිකත් මෙන්න මේ වගේ පිහියෙන් පොඩ්ඩක් කපා ගන්න. දැන් පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඒකට අපි තලාගත්ත ඉඟුරු සුදුළූණු වලින් චුට්ටක් දාලා හොඳට ටෙම්පරාදු කරගන්න. මිරිස් කුඩු තේ හැන්දකුත් ඒකට දාගන්න. මුලින් කියන්න අමතක වුණා මේකට ලුණු කුඩු ටිකකුත් දාගන්න ඕනේ. දැන් අපි අර තඹගත්ත බිත්තර ටික මේකට දාලා හොඳට බැද ගන්න ඕනේ. හොඳට බැදුනට පස්සේ අපි මේ ටික වෙනම වාජනයකට අයින් කරගන්න ඕනේ. දැන් මේ පෑන් එකටම තව තෙල් ටිකක් දාලා අර ඉතුරු වෙච්ච අපි තලාගත්ත කලින් ඒ සුදුලුණු ටිකයි කරපිංච ටිකයි දාලා හොඳට ටෙම්පරාදු කරගන්න. දැන් ඒකටම උළු හාලට ටිකක් දාගන්න. කහකුඩු තේ හැඳි භාගයකුත් මම මේකට දාගත්තා. රස අනුව ලුණු කුඩු ටිකක් දාගන්න. මම මෙතන ලුණු කුඩු තේ හැඳි එකක් විතර දාගත්තා. මිරිස් කුඩු තේ හැඳි දෙකක් දාගන්න. දැන් හොඳට කලවම් කරගන්න. දැන් මේකටම අපි අර කපාගත්ත ලුණු ටික දාගෙන හොඳට කලවම් කරගන්න. කපාගත්ත තක්කාලි ටිකත් ඒකටම දාගෙන හොඳට කලවම් කරගන්න. මම දැන් මේකට හතරට පලාගත්ත අමු මිරිස් කරල් 4ක් 5කුත් එකතු කරගන්නවා. හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මම මේකට වතුර අඬු කෝප්ප 1.1ක් වගේ දාගන්නවා. දැන් පොඩ්ඩක් ගින්දර අඩු කරලා විනාඩි 3ක් 4ක් මේක තැම්බෙනකන් තියාගන්න ඕනේ. ඊට පස්සේ පියන ඇරලා 3-5 ගුඩු තේ හැඳි එකක් දාගන්න. තව පොඩි කුරුදු කෑලි 2-3කුත් දාගන්න. දැන් මේ කරි එක හොඳට උතුරගෙන එනකොට අපි අර තඹගත්ත බිත්තර ටික මේකට දාගන්න. හරි රසම රස බිත්තර කරිය දැන් රෙඩි. හරීම සුවඳයි. හරීම රසයි. හැබැයි ටිකක් සැරයි. ඒ වුණාට හරීම රසයි. බත් ඉඳිආප්ප පාන් මේ ඕනම එකක් එක්ක මේක කන්න පුළුවන්. ඔයාලත් හදලා බලන්නකෝ. එහෙනම් ගිහින් එන්නම්. බයි.